YouTube channel. ඉතින් අද මම ඔයාලව එක්කන් යන්නේ මෙන්න මේ රයිඩ් එකේ. වගේම තව රයිඩ් ගොඩාක් එනවා. එහෙනම් රැඳී සිටින්න මගේ වීඩියෝ එකත් එක්ක. අද උදේ 9 වෙද්දී මමයි මගේ යාළුවෝයි ඔයයි අපි දැන් මේ ඉන්නේ වික්ටෝරියා වල තියෙන ආතර් සීට් වල. ඉතින් ආතර් සීට් ගොඩක්ම ප්‍රසිද්ධ කේබල් කාර් වලට. ඉතින් ඒකේ ලස්සන view එකක් තියෙනවා. ඉතින් කේබල් කාර් එකේ යද්දි මේ ලස්සන view එක enjoy කරන්න හැමෝම ආසයි. මම හිතුවා මගේ යාළුවත් එක්ක මේ යන ගමනට ඔයාවත් එකතු කරගන්න. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද මේ view එක කොහොමද මේ රයිඩ් එක කියලා. ඔයා අලුත් කෙනෙක් නම් මම දුලා ලව්ස් මාව ෆලෝ කරලා නැත්නම් මගේ YouTube එක ෆලෝ කරලා මාත් එක්ක එකතු වෙන්න. මෙන්න මෙතනින් තමයි අපිට ඇතුළට ගිහිල්ලා check in වෙන්න තියෙන. අපිට තියෙනවා ටිකට්ස් ගන්න. ඉතින් ඔයාලට online ගන්නත් පුළුවන් ටිකට්ස්. ඉතින් අපි මේ විදිහට අපේ කේබල් කාර් එකට ආවා. චුට්ටක් බයයි නගිනකොටම. ඉතින් මේ උඩ තියෙන මෙන්න මේ රතු පාට වීල් එක තියෙනවානේ. මේකෙන් තමයි මේ කේබල් කාර්ස් රයිඩ් වෙන්නේ. ඔක්කොම කන්ට්‍රෝල් වෙන්නේ මේ වීල් එකෙන්. ඇත්තටම හරියට හෙවන් එකක ඉන්නවා වගේ දිව්‍ය ලෝකේ ඉන්නවා වගේ තමයි. ඉතින් ඔයාලා හිතන්නකෝ ඉතින් දිව්‍ය ලෝකේ ඉන්න අයට කොච්චර ලස්සනට පේනවද කියලා අපේ මහ පොළව. ඉතින් මට හරිම ආසයි හිතෙනවා මෙහෙම උඩ ඉඳගෙන මේ විදිහට බලද්දි view එක මාරම ලස්සනයි. බය වෙන්න එපා. මම ඔයාලව මේ view එකේ තියෙන මේ ලස්සන වෙරළටත් එක්කගෙන යනවා. ඒ නිසා අපිට හරිම නිදහස්. අපි කැමති කේබල් කාර් එකක් අපිට චූස් කරගන්න පුළුවන් වෙනවා. මොකද සමහර කේබල් කාර් වල වින්ඩෝස් නැහැ. හැබැයි වින්ඩෝස් තියෙනවා. ඉතින් අපිට හම්බුණා වින්ඩෝස් නැති එක. එතකොට අපිට ගොඩාක් හොඳට වටපිටාව බලන්න පුළුවන්. ටික උනාට පස්සේ පල්ලෙහාට ආවම මෙතන gift shop එකක් තියෙනවා. ඉතින් මේ gift shop එකේ පිරෙන්නම තියෙන්නේ ආතර් සීට් එකේ තියෙන මේ ලස්සන තැන් වලින් හදපු එක පින්තූර, එතකොට fridge magnets, ඒ වගේම hats, caps, මේ වගේ අපි පොඩි ළමයි ආස දේවල් සහ මතක සටහන් ගොඩක් තිබ්බා. අපි අලු දෙන්න අන්න මේක නෙමෙයි ඊට එහා පැත්තේ ගියේ තමයි ඒගොල්ලෝ ඉන්නේ වෙන මෙතන ඉන්නේ. ඔයගොල්ලෝ මේකේ ඇතුලේ ෂොට් එකක් දෙන්න. මේ තියෙන්නේ මේකේ ඇතුලේ මේ විදියට චූටි කෑල්ලක් තියෙන්නේ. මෙම දොරවල් තියෙනවා. ඊට පස්සේ වාහන තියෙනවා. මගේ කායක මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මගේ කායක. my baby. එතනින්ද ගන්නේ. මෙතන මගේ කායක මගේ අවුඩිය. මේක තමයි ආතර් සීට් එක. මේ සීට් එක එහෙම නැත්නම් මේ පුටුවට තමයි මේ ආතර් සීට් කියන මේ ප්‍රදේශය ප්‍රසිද්ධ. අපි ලන්ච් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි දෙකම එකපාර ගන්න ඕනි කියලා ගොල්ලෝ view එකේ දැක්ක ලස්සන වෙරළ තීරයට ආවා. මම කලින් දවසේ උදේ ඔයාලා දන්නවා ඇති කැරවන් ෆ්‍රෙෂ් එකේ අර වයිරල් වෙච්ච චීසි බෝම් කියලා රෝල් එකක් තියෙන්නේ. මම ඉතින් ඒක හැදුවා. ඉතින් ඒක උදේ පාන්දරම ෆ්‍රයි කරගෙන තමයි ආවේ. ඒකත් අපි ලන්ච් එකට ගන්න හිතන් ඉන්නවා. මේක ඇත්තටම ලන්ච් එක ගන්න මේ පොඩි ස්නැක් එකක්. ඉතින් ස්නැක් එක අරගෙන අපි පොඩ්ඩක් කාපුව බහින්නත් එක්ක මෙන්න මේ විදිහට වෙරළ තියෙන මේ වගේ ලස්සන view point එකකට ඇවිදගෙන යන ගම ඉන්නේ. පේන
ඉතින් මාරම ක්ලියර්. ඉතින් මේ වතුරේ අපි පැය 3ක් විතර බැහැලා හොඳට සෙල්ලම් කරලා නාගත්තා. ඉතින් යාළුවොත් එක්ක ඉන්නකොට ගොඩක් ෆන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ බෝට් එක ඔයාලට පුළුවන් රෙන්ට් කරන්න. ළම කිමිදුම් කරන කට්ටිය තමයි නැත්තම් ඔයගොල්ලෝ දන්නේ නැති ඩයිවින් කියලා තියෙනවා. මේ ඩයිවින් කරන කට්ටිය තමයි ගොඩක් වෙලාවට මේ බෝට් එක රෙන්ට් කරන්නේ. සී රෝඩ් ෆෙරි එකට ෆෙරි එකේ තමයි අපි මේ ඉන්නේ. ඉතින් අපි සොරෙන්ටෝ වලින් සී රෝඩ් ෆෙරි එකට නැගලා අපි දැන් යන්න හදන්නේ ක්වීන්ස් ක්ලිෆ් වලට. ඉතින් මේ ක්වීන්ස් ක්ලිෆ් තියෙන්නේ සොරෙන්ටෝ වල ඉඳන් අපි ගොඩබිමින් යනවා නම් පැය 3කට විතර පැය 3ක් ඊටත් වඩා වැඩි කාලයක් ගත වෙන දුරකින් ෆෙරි එක යන නිසා අපිට පැයකින් එහෙම නැත්නම් විනාඩි 45කින් ක්වීන්ස් ක්ලිෆ් එකට යන්න පුළුවන්. ඉතින් අපි මේ ෆෙරි අත්දැකීම ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ ඈත තියෙන ජෙට් ස්කී එක. සී රෝඩ් ෆෙරි එක ගැන කියනවා නම් මේ ෆෙරි එකේ මිනිස්සු එහෙම නැත්නම් පැසෙන්ජර්ස්ලට විතරක් නෙමෙයි මේකෙන් වෙහිකල් වලටත් ට්‍රැවල් කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නනවා මේකේ පල්ලෙහා ලොකු පාකින් එකක් තියෙනවා වෙහිකල්ස් වලට. ඉතින් ඔයාලට කාර් එකක් තියෙනවා. ඔයාලට කාර් එකත් මේකට ලෝඩ් කරගෙනම ක්වීන්ස් ක්ලිෆ් එකට යන්න පුළුවන්. ඉතින් ඒක හරිම පුදුමාකාරයි. මට හිතා ගන්න බෑ අපි කොහොමද මේ ෆෙරි එකේ පැසෙන්ජර්ස්ලා වෙහිකලුයි දෙකම කොහොමද මේ වගේ ගෙනිච්ච කියලා. ඉතින් ඒක මාරම අත්දැකීමක්. දෙසැම්බර් මාසේ කියන්නේ අපිට සමයක. ඉතින් මෙල්බන් වල ඉන්න අපිට සමයක. ඉතින් ඒක නිසා ගොඩාක් සීතල නැහැ. නැත්තම් මේ වගේ මුහුදේ අපි ෆෙරි එකක හරි බෝට් එකක හරි අපි රයිඩ් කරනවා නම් හරිම අමාරුයි. අපිට සීතල දරා ගන්න බැරි තරම්. හැබැයි මේ සමයක නිසා වෙද එකත් මාරම ෂෝක්. ඉතින් ගොඩක් එන්ජොයි කරන්න අපිට අවස්ථා හම්බුණා සමයකේ අපි ට්‍රැවල් කරපු නිසා. ඉතත් මෙල්බන් ඇවිල්ලා ට්‍රැවල් කරන්න බලාගෙන ඉන්නවා නම් ක්වීන්ස් ක්ලිෆ් වලට අනිවාර්යෙන් සමයක තෝරගන්න. ඉතින් මේ ක්වීන් ක්ලිෆ්ස් වලින් අපි ආවට පස්සේ හෙට ආවට පස්සේ ගොඩාක් තැන් තිබ්බ බලන්න. හැබැයි මේ වෙද එක ගොඩක් හොට්. ලංකාවේ වගේ තමයි. ඉතින් අපි අයිස්ක්‍රීම් හොයාගෙන යන ගමනේ අපිට ඉතින් හම්බුණා මේ වෙරළට එන්න. ඉතින් වෙරළේ මේ ක්වීන්ස් ක්ලිෆ් වෙරළේ ගොඩක්ම ඉන්නේ ෆිෂර්මන්ස්ලා. ඉතින් ෆිෂින් කරන අය ගොඩක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති මේ දෙපැත්තෙම ඉන්නේ ෆිෂර්මන්ස්ලා. ඊළඟට අපි තවත් ඇවිදගෙන යනකොට අපිට හම්බුණා පුංචි ෂොප්ස්. ඒව හැම එකක්ම අර අතින් හදන හෑන්ඩ්මේඩ් අයිටම්ස් තියෙන ෂොප්ස්. ඉතින් ඒක හරිම කියුට්. මම මාරම ආසයි ඒ වගේ දේවල් වලට නම්. ෆයිනලි අයිස්ක්‍රීම් හම්බුණා අපිට. දැන් ඉතින් ආපහු අපි සොරෙන්ටෝ වලට පිටත් වෙන්න හදන්නේ. ඉතින් මේ තමයි අපේ ට්‍රැවලින් එකේ අවසාන මොහොත. ඉතින් සොරෙන්ටෝ වලට පිටත් වෙන්න අපේ ෆෙරි එක එනකන් අපිට වෙයිටින් ලොන්ච් එකක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා මම ඔයාලට පෙන්නන. ඒකත් හරිම ලස්සනයි, හරිම රිලැක්සින්. හැබැයි අද මේ නිවාඩු කාලේ නිසා ඒ වගේම සමයක නිසා ගොඩාක් පැසෙන්ජර්ස්ලා හිටියා. ඉතින් පොඩක් ක්‍රවුඩඩ් වගේ පෙනුනට මේක හැමදාම මේ විදිහට ක්‍රවුඩඩ් නෑ. හරිම රිලැක්සින්. අනිත් විශේෂම දේ තමයි මේ ෆෙරි එකට ගියාට පස්සේ ඔයාලට ඒකේ තියෙන කෑම, කොෆි, ඩ්‍රින්ක් බොටල්ස් මේ හැම එකම ගොඩක් අඩුවට ගන්න පුළුවන්. මොකද ඔයාලට ටිකට් එකක් ඉන්ක්ලූඩ් කරන නිසා මේකට ට්‍රැවල් කරන්න. අපි අපේ ගමනේ අවසානයේ මෙන්න මේ විදිහට බොටල් ෆ්ලිප් ගේම් එක ප්ලේ කරා.
ඉතින් ඔයාලට ගොඩක් ආදරේ.